සුබ දවසක් ඔයාලට. එන්න එහෙනම් අද බලමු උත්සව කාලෙට සූදානම් වෙන ලස්සන බොරැල්ල ලේඩි ජේ එක. බලන්න කලින් මේ වගේ ඩිස්ප්ලේ දාලා තිබුණේ නෑ මහරගම තරම්වත් බොරැල්ල එකේ. දැන් හරිම ලස්සනට බොරැල්ල ලේඩි ජේ එකේ ගෙදරට අවශ්‍ය සියලුම දේවල් ඇත්තටම ගෙදරක තියෙන විදියට ඩිස්ප්ලේ කරනවා. කස්ටමර්ට ඇත්තටම ගෙදර වගේ දැනෙන විදිහට. ඉතින් මෙතන ගෙදරක තියෙන බාත්රූම්, නිදන කාමර, බබාලගේ රූම්ස්, ලොන්ඩ්‍රි, කිචන් එක වගේ ගෙදරක තියෙන හැම කොටසක්ම තියෙනවා වගේ ලස්සනට සකස් කරලා තියෙනවා. කලින්ට වඩා දැකපු තවත් ලස්සන දේ වෙනසක් තමා මේ බාණ්ඩ වලින් 90%ක්ම ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එකේ ඒවා තමා මේ තියෙන්නේ. මෙතන ඉතින් ඩිස්ප්ලේ දාලා තියෙනවා වගේ මෙහා පැත්තේ මෙතන බෙඩ් ෂීට් ගන්න තියෙනවා, කර්ටන් තියෙනවා, එතකොට ප්ලාස්ටික් බඩු තියෙනවා. මෙතන තියෙනවා රෙඩිමේඩ් කරපු කර්ටන්ස් තියෙනවා. එතකොට කර්ටන්ස් පෝල් වලට අර හයි කරන බෝල වගේ ඒවා තියෙනවා. මෙතන ඉතින් ඇත්තටම නැති දෙයක් නැහැ. ප්ලාස්ටික් බඩු වගේම කොට්ටා, එතකොට ස්ටෝරේජ් රැක්ස්, බෑග්ස්, රෙදි බෑග්ස් තියෙනවා, රග්ස් තියෙනවා, එතකොට මේ පිඟන් රැක්ස් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා පටන් ගන්න කිචන් ඩිස්ප්ලේ ඒරියා එක. පහළ තියෙන ඒවා වගේම මෙතනත් දාලා තියෙනවා. ඩැනි හෝම් එකේ වගේම අනිත් නෝමල් ඒවාත් තියෙනවා. මෙන්න මේ පොඩි සයිස් ඒවා උනේ රුපියල් 990යි. ඊට පස්සේ මේ රතු පාට නිල් පාට තියෙන ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එකේ කිචන් වෙයා. ඒවත් එච්චරම ඒව ටික නම් ගණන් නැහැ 650ක් වගේ උනේ. ඊට පස්සේ මෙතන බලන්නකො මේක ලස්සන කොෆි කෝන එකකට ඒක ලස්සනයි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඩිස්ප්ලේ දාලා තියෙනවා කිචන් එකක්. ඔයාලටත් අදහසක් ගන්න පුළුවන්. මේ වගේ අලුතෙන් ගෙයක් හදන කෙනෙක් නම් අතර ගෙදර වෙනස් කරන්න ඉන්නවා නම් මේ වගේ ඩිස්ප්ලේ දාලා තියෙන වගේ අදහසක් ගන්න පුළුවන්. බලන්නකෝ. මේ කළු පාට සෙට් එකත් හරිම ලස්සනයි නේ. මේ පැත්තේ තියෙන ලිවිං ඒරියා ඩිස්ප්ලේ එක මේ වගේ ලස්සන ටීවී ඒරියා එකක් තියෙනවා මේ වගේ ලස්සනට. ඉතින් ඔය දැක්කේ ඔයාලා ලේඩි ජේ බොරැල් එකට අලුතෙන්ම එකතු වුණ ඩිස්ප්ලේ ඒරියා ටික. මේ බලන්නකො මේ වගේත් ලස්සන. ඊට පස්සේ ටවල්, බෙඩ් ෂීට් හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා. ඊට පස්සේ ආයේ සුපුරුදු විදියට කිචන් අයිටම්ස් බලන්න ආවොත් ස්ටෝරේජ් බොක්සස් ගොඩාක් තියෙනවා එක ප්‍රයිස් වලට. විශේෂම දේ තමයි එතනත් මේ ඒරියා එකේ තියෙන්නේ ගොඩාක් දේවල් 90%ක්ම වගේ ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එකේ ඒවා තමයි තියෙන්නේ. මේ බලන්නකෝ මේ බේක් අයිටම්ස් ටික මේ ට්‍රේ එක සිලිකන්. මම කලින් දැකලා තිබෙන්නේ මේ විදිය සිලිකන් ට්‍රේ එකක්. ඒවත් හරිම නිමාව හොඳ ඔති ඇත්තටම හොඳ බ්‍රෑන්ඩ් වල බඩු ගන්න අයට මේ ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එක අනිත් බ්‍රෑන්ඩ්ස් වලට වඩා අඩුවට චුට්ටක් අඩුවට ගන්න පුළුවන්. මෙතන තියෙන අනිත් කටර්ස් ඒ ඔක්කොමත් ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එකේ ඒවා තමයි. ඉතින් මෙතන ස්ටීල් පෑන් තියෙනවා. ඒවත් 4450ක් වෙන මේ හොඳ ස්ටීල් ඒවා ඒකත් ඩැනි හෝම් තමයි. ඊට පස්සේ කවුරු හරි බාබකියු ග්‍රිල් කරන්න ඒවා බලනවා නම් මෙතන තියෙනවා 25900යි මේ පෙන්නන එක. සයිසස් කීපයක්ම තියෙනවා. ගෙදරට වගේම සිස්ලින් පෑන් තියෙනවා. ගෙදරට වගේම රෙස්ටොරන්ට් එකකටත් ඒක නියමයි. ඊට පස්සේ මේ ස්ටීල් ප්ලේට් තියෙනවා 390යි ලොකු සයිස් එක. ඊට පස්සේ ආයෙ තියෙන ඒවා බලන්නකෝ ඒ වගේ ලස්සන.
ඊට පස්සේ 390 ඉඳලා chopping board තියෙනවා ප්ලාස්ටික් ලොකු ප්‍රමාණයක් තියෙන එක සයිස් වලට. ඊට පස්සේ මෙන්න මෙතන එලිෆන්ට් ෂේප් එකේ තියෙන පොඩි බබාලගේ කෑම ප්ලේට් තියෙනවා 1250 ඉඳලා තියෙනවා. ඒකත් සිලිකන්. ඊට පස්සේ මෙන්න මෙතන ලස්සන බලන්නකෝ ස්ටේන්ලස් ස්ටීල් ගෝල්ඩ් කලර් ප්ලේට්ස්. එතකොට මේ ප්ලේට් එක නම් 450යි. ප්ලේට්ස් බෝල් ට්‍රේ ඔක්කොම ටික තියෙනවා. හරිම ලස්සනයි. එකම කලර් එකකින් ගෙදරකට අලුතෙන්ම ගන්න කෙනෙකුට නම් හරිම ලස්සනට තියෙයි. මම බලපු ඒ ගෝල්ඩ් කලර් ට්‍රේ එක 2350ක් වෙන්නේ ඒ සයිස් එක. ඊට පස්සේ සිල්වර් කලර් එකකිනුත් තියෙනවා ස්ටේන්ලස් ස්ටීල් තමයි ඒවත්. ඒකේ ප්‍රයිස් එක 1950යි. ඊට පස්සේ අපි ආයෙම මේ ගෝල්ඩ් කලර් බෝල් එක බැලුවොත් ප්‍රයිස් එක 3250ක් වෙනවා. හරිම ලොකු බෝල් එකක්. ඒ වගේ වටත් ඉතින් ආසයි ඉන්නවනේ නේද? මේ පොඩි බෝල් එක වෙනවා 1750ක්. ඒ සයිස්ම සිල්වර් එක බැලුවොත් 1100ක් තමයි වෙන්නේ. ඉතින් ඒවා ස්ටේන්ලස් ස්ටීල් නිසා තමයි ක්වොලිටි නිසා තමයි ගණන්. මේ අයිස් බකට් එකත් 2250ක්. ඊට පස්සේ මෙතන ෂවර් කැඩි රැක්ස් තියෙනවා. ඒවා මේ හැන්ග් කරන්න එල්ලන්න පුළුවන් ඒවා 2850යි කළු පාට රැක් එක. තව කීපයක්ම තියෙනවා. සුදු පාට රැක් එක 1950ක් වෙනවා. ඊට පස්සේ මේ ස්ටීල් බෝල් එකක් රුපියල් 390ක් වෙනවා. ඊට පස්සේ මේ ඩැනි හෝම් ස්ටීල් ප්ලේට් එකක් වෙනවා 890ක්. ඒක ප්ලේට් කියලා තමයි ගහලා තියෙන්නේ. මේ ස්ටීල් පෑන් එක වෙනවා 2750ක්. ඊට පස්සේ මෙතන තියෙන මේ ලොකු ස්ටේන්ලස් ස්ටීල් බොක්ස් කියලා තමයි වගේ ගහලා තියෙන්නේ. උනාට අර කේටරින් වලටත් හොඳයි වගේ වනේ. එකක් 2950ක් කියලා තිබුණා. ඊට පස්සේ මෙතන තර්මස් ෆ්ලාස්ක් තියෙනවා. ලොකුම සයිස් එක 3790ක් කියලා තිබ්බා. කිටිලගේ කෑම බෝල් තියෙනවා 790ට. මේ සෙට් එක නම් මම පරණ වීඩියෝස් වලත් පෙන්නලා තියෙනවා. මේවා මෙලමයින් ඒවා තිබුණ කලිනුත්. ඊට පස්සේ මෙතන තියෙනවා ටිෂු හෝල්ඩර්ස්. එතකොට පොඩි රැක් රුපියල් 690ට 790ට තියෙනවා. පොඩි බාස්කට් තියෙනවා 990යි. බැම්බු ටේබල් වෙයා කියලා ෆීඩින් සෙට් එකක් තියෙනවා පොඩි පපාලට 1950යි. මේ කොළ පාට මෙලමයින් සෙට්ස් උත් කලින් සැරවල් වල වීඩියෝ වලත් පෙන්නුවා. ඊට පස්සේ 1690ට තියෙනවා නාන් ස්ටික් කොකිස් සච්චුව. කොකිස් සච්චුත් දැන් ඉස්සරහට ඕන වෙනවනේ නේද? මෙතන තියෙනවා ග්‍රිල් පෑන් එකක්. බලන්නකෝ යටත් ඒ විදිහටම. මෙතන ඉඳලා ඊට පස්සේ ග්‍රිල් පෑන් තියෙනවා, නෝමල් පෑන් තියෙනවා. ඊට පස්සේ TK's පෑන් ඒ බ්‍රෑන්ඩ් එකෙන් තියෙනවා. ඊට පස්සේ ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එකේ පෑන් තියෙනවා එක සයිස් වලට. අතර මේ ඩැනි හෝම් එකේ පොඩි පෑන් එකක් වෙනවා 3450ක්. ලොකු පෑන් එකක් නම් ඊට වඩා ගොඩක් ගන්න. ඊට පස්සේ ඩැනි හෝම් එකේ ටාට් පෑන් තියෙනවා. ටාට් පෑන් එකක් වෙන්නේ 1450යි ඒ සයිස් එක. මෙතන ඒ ටාට් ට්‍රේ වලට අමතරව කප් කේක් ට්‍රේ, බේකින් ට්‍රේස් එක ඒවා තියෙනවා. මම හැම එකෙම ඉතින් ප්‍රයිසස් බැලුවේ නැහැ. බලන්නකෝ මේ වතුර බෝතල්, ග්ලාස් බෝටල්ස් උත් ඩැනි හෝම්. ඇත්තටම මේ දැන් මේ ඔක්කොම ලේඩි ජේක ඩැනි හෝම් වෙන්නයි යන්නේ. එතන තියෙන එක ග්ලාස් බොටල්, ප්ලාස්ටික් බොටල්ස්, එතකොට එක වීදුරු බඩු තියෙන තැන තමයි මෙතන. උඩම තියලා තියෙනවා ජූස් ඩිස්පෙන්සර් ප්‍රයිසස් එකම. මෙතන තියෙනවා ස්ටෝරේජ් ග්ලාස් බොක්සස්. සමහර ඒ වගේ රැක් එකම තියෙනවා, සමහර ඒවා රොටේට් වෙන ඒවා තියෙනවා. ප්‍රයිස් එකම තියෙනවා 4250යි මේක. ඉතින් මේ වගේ සමහර ඒ වගේ ලිඩ් එක අර එයා ටයිට් ඒවා තියෙනවා. මෙතන සමහර ඒවා තිබුණා. එයා ටයිට් නැති ඒ වගේ නිකම්ම
ලිඩ් එක ඇරෙනවා. ඉතින් ඒ වගේ ඒවා නම් අරගෙන වැඩක් නැහැ නේද? ගන්නකොට බලලා මෙන්න මේ සෙට් එකේ ලස්සනයි. රැක් එකක් තියෙනවා බලන්නකො එක නිකම්ම ඇරෙනවා. එක 6250කුත් වෙනවා. ඒත් ඉතින් වැහෙන්නේ නැතුව වැඩක් නැහැ මම නම් හිතන්නේ. මෙන්න මේ වගේ හොඳට එයා ටයිට් වෙලා තියෙන ලිඩ්ස් තමයි හොඳ. එතකොට අපි දාන කිරිපිටි 3-5 එහෙම දානවා නම් ඉතින් ඒවා හුලන්න වැඩි තියෙන්න නම් එහෙම එයා ටයිට් වෙන්න ඕනේ. ඊට පස්සේ ආයෙම තියෙනවා මෙතන පැස්ටා නම් මනම් දාන්න පුළුවන් දිග ස්ටෝරේජ් ග්ලාස් බොටල්ස්. මෙන්න මේකත් රොටේට් කරන්න පුළුවන් ලස්සන බෝතල් සෙට් එකක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ෂොට් ග්ලාස් කියලා තියෙන්නේ. ඒ වුණාට ඒවා හරියට අර සයන්ස් එක්ස්පෙරිමන්ට් කරන සෙට් එකක් වගේ. මෙන්න මේ පොඩි බෝල් සෙට් එකත් හරිම ලස්සනයි. එකක් 390ක් වගේ වෙන්නේ. ඊට පස්සේ මේ ඇෂ්ට්‍රේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ලොකු ග්ලාස් බොටල්ස් 2290ට ගන්න පුළුවන් ලොකුම සයිස් එක. තව ඒකේ සයිසස් කීපයක්ම තියෙනවා. ඔන්න මෙතන තියෙනවා 12 pieces spice bottles තියෙනවා. ඒවා නම් හරිම පොඩි සයිස් ප්‍රමාණ පොඩ්ඩක් පාවිච්චි කරන කෙනෙකුට නම් අන්න ඒ බෝතල් හොඳට ගැලපෙනවා. 990ක් වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ආයෙම අර bottles set එකක් තියෙනවා. එක විදිහේ ස්පයිසි බොටල්ස් තියෙනවා. මේ 890යි 891 ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එකේ ජා එකක් පොඩි සයිස් එකෙන්. ඒ එක්කම තියෙනවා ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එකේ උස ග්ලාස් ජාර්ස්. ඒ වගේ බැම්බු ලිඩ් එකක් තමයි තියෙන්නේ. හොඳට එයා ටයිට් වෙන ඒවා. මෙතනත් තියෙනවා ෆුඩ් ස්ටෝරේජ් ජාර්ස් ග්ලාස් ඒවා තියෙනවා. 1650ක් තමයි වෙන්නේ ඒ සයිස් ඒවා. මේක 990යි. ඊට වඩා පොඩි සයිස් එකක්. ඒවත් ඉතින් ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එකේ ඒවා තමයි. මේ බලන්නකො මේ දෙන්නගේ ලස්සන salt and pepper. ඊට පස්සේ ආයේ මෙතන තියෙනවා ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එකේ baking trays glasses. මේ සයිස් එකක් 2450ක් වෙනවා. සයිසස් කීපයක්ම තියෙනවා. බේකින් ට්‍රේ වගේම ඒවා අපිට ඕනම් බෝල් විදිහට ගන්නත් පුළුවන්. මේ රවුන්ඩ් ෂේප් එකේ බෝල්ස් උත් තියෙනවා. ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එක. ඊට පස්සේ උඩම තියෙනවා බාත්රූම් සෙට් එකක් 5950 ඉඳලා. ඊට පස්සේ තියෙනවා ග්ලාස් මග්ස් කප්ස් තියෙනවා. මේ තියෙන ඉතින් බාත්රූම් සෙට්ස් ඩැනි හෝම් එකකිනුත් තියෙනවා. එකක් 1590ක් වෙනවා. මෙන්න ඉන්නවර salt and pepper ජෝඩිය. ඒකත් ඩැනි හෝම් මේක 890ක් වෙන්නේ. ඊට පස්සේ මේ එක විදිය සෙට්ස් එක ඩිසයින් වල ඒවා තියෙනවා. ඇත්තටම අලුතෙන් මග් සෙට් ගොඩක් ඇවිල්ලා තිබෙනවා. බලන්න 590ට තියෙනවා මේ මග් සෙට්. මග් එකක් එක ඩිසයින් වලින් තියෙනවා. මෙන්න මෙයා අලුත්ම එක්කෙනෙක් බලන්නකො. ඒක ස්ටෝර් කරන්න පුළුවන් රැක් එකකුත් තියෙනවා එකට. එක ඩිසයින් වලින් ලස්සන ඒවා තියෙනවා ඒකේ. එක වර්ගයක් 1590ක් වෙනවා. කොපි කප් එක වෙනවා 1350ක් ඒ සෙට් එක. ඊට පස්සේ මෙතන ඉඳලා පිඟන් බාන්න තියෙන සෙරමික් පිඟන් කලිනුත් තිබුණා මේවම නම්. ඊට පස්සේ කපල් කප්ස් තියෙනවා 1490ක් වෙනවා. මේවත් ඔක්කොම ඩැනි හෝම්. මේ බලන්න හොඳට ලිඩ් එක හිර වෙන්න තියෙනවා. මේවා ඉතින් ඩැනි හෝම් බ්‍රෑන්ඩ් එකේ තමයි. මේ බලන්න මෙතන සෙට් එකක්ම තියෙනවා. ඒ ඔක්කොම 3950යි ඒ සෙට් එකම. තුනක් අයිටම්ස් තුනක් එන එක. මේ සෙට් එකත් ලස්සනයි බලන්න. ස්පැගටි පැස්ටා එහෙම දාලා වහන්න පුළුවන්. ඒවත් ඩැනි හෝම් තමයි. ඒ සෙට් එකේ ප්‍රයිස් එක 3950ක් වෙනවා. මේ ස්ටෝරේජ් බොටල්ස් න අපි ඕන තරම් ඉතින් දැකලා තියෙනවනේ නේද? හැමතැන මේවා තියෙනවා. මේ oven tray එකේ ගහලා තියෙනවා everything tastes better when mama makes it කියලා. ඇත්තට මේක හොඳයි අම්මට තෑග්ගක් දෙන්න. ඉතින් මේ ඔක්කොම ඩැනි හෝම්ස්. කප්ස් තියෙනවා, මග්ස් තියෙනවා, ස්ටෝරේජ් බොටල්ස් තියෙනවා, එක ඒවා තියෙනවා. ටිකටම බලාගෙන ඉන්නකෝ.